දැන් ඔන්න ජපානයේ යන්න හිතුවට දැන් ජපානයේ රැකියාවක් ලබා ගන්නට දක්ෂතාවය තිබුණා කියලා සහ අර විවාහ පාස් වුණා කියලාම මදි. මොකද දැන් ජපානයේ අර මං කිව්වා වගේ කම්කරු නීති ක්‍රියාත්මක වෙනවා වගේම ජපානයේ නීති රීතිත් යම් කිසි ආකාරයකට මේ ශ්‍රමිකයින්ට විදේශ ශ්‍රමිකයින්ට බලපානවා. දැන් අපි කියමු උදාහරණ විදිහට දැන් අපේ තියෙනවනේ මේ ටැටෝ අපි ගහගත්තොත් එහෙම නැත්නම් අපේ ඇඟේ මේ දැන් තියෙනවනේ අපි කියන්නේ උදාහරණ විදිහට නිකන් කටවචන කියන්නේ පච්ච කොටනවා කියලා. මේව තිබුණොත් නම් කොහොමවත් ජපානයේ රැකියාව සඳහා ගන්නෙ නැහැ. මොකද ඕකේ මේ සම්බන්ධව අපි කතා කරා එක සැරයක් ජපාන් නියෝජිතයෙක් සමග මම ඇහුවා මේ ඇයි මේ පච්ච කොටන එහෙම නැත්නම් මේ ටැටෝ තියෙන අය ගන්නෙ නැත්තේ කියලා. ඒ මහත්තයා එකපාරටම කිව්වේ මොකද එයාලා ජපානයේ අය හිතනවලු විදේශ රටවලින් එන අය මේ පච්ච කොටලා තියෙන අය එහෙම නැත්නම් මේ ටැටෝ ගහලා තියෙන එන අය මේ අර එයාලා කියන්නේ අපි කියන්නේ උදාහරණ දෙන්න මෙහි අර අපරාධකාරයෝ කියලා අපි කියන්නේ අන්නේ විදිහට සලකනවා ජපානයේ. ඒ කියන්නේ එයාලා රැකියාවටවත් ජපානටවත් ඇතුළු කරගන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒ රටවල ඉන්න කෙනෙක්. ලංකාව විතරක් නෙමෙයි. වෙන රටවලින් ගන්නකොටත් මේ පච්ච කියන කතන්දරේ පච්ච කොටා කියන කතන්දරේ ගන්නවා ටැටෝ කියන එක. ටැටෝ නම් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනි. ටැටෝ තිබුණොත් මොන හේතුවක් නිසාවත් ජපානයේ රැකියාව සඳහා ගන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ අපරාධ නීතිය යටතේ උසාවියේ වරදකාරයෙක් වෙලා තියෙන්නත් බෑ. ඒ කියන්නේ ජපානයට ගන්නේ ඇත්තටම හොඳ විනය තියෙන හොඳ පුද්ගලෙක්, හොඳ පෞරුෂයක් තියෙන පුද්ගලෙක්, හොඳ හැකියාවක් තියෙන පුද්ගලෙක්. එහෙනම් මතක තියාගන්න දැම්මම ටැටෝ තියෙනවා නම් අයින් කරගන්න. මොකද ජපාන රැකියාව ආයුධම් කරලා ඉවරලා අයින් කරගන්නට වඩා ලේසි දැම්ම මේවා කරගන්න එක. දැන් ඒ වගේම තමයි දක්ෂතාව විතරක් නෙමෙයි ජපාන් භාෂාව කතා කරන්න හැකියාවකුත් තියෙන්න ඕනි. ජපාන් භාෂාව විතරක් නෙමෙයි. දැන් ජපාන් භාෂාව මම අර කලින් සඳහන් කරන්නේ ජපාන් භාෂාව විභාග තියෙනවා කියලා එකක් තමයි NET කියන විභාගය අනිත් එක JET කියන විභාගය. මේ විභාග දෙකෙන් එක හරි පාස් වෙලා තියෙනවා. දැන් NET කියන එකේ නම් NET 4 කියන එක සමත් වෙලා තුනොත් JET කියන එක නිදහස් කරනවා. ඒ හින්දා ජපාන් භාෂා ප්‍රවීණතා විභාගය අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනි ජපානයේ රැකියාව සඳහා. ඒ වගේම ලංකාවෙන් පිට විදේශ රටක සිටිනවා නම් ඔබට මේ තිරේ පහලින් දිස් වෙන WhatsApp අංකයටත් ඔබට අමතන ඔබේ තොරතුරු ඔබට ලබා ගන්න හැකියාව තියෙනවා.